තෙරුවන් සරණයි. මේ ලෝකයේ මිනිසෙක් සුන්දර කරන්නේ ඒ මිනිසෙකුට වටිනාකමක් ලැබෙන්නේ ඒ මිනිසයාගේ ජීවිත අභ්‍යන්තරයේ උපදවා ගන්න මනුෂ්‍ය ගුණධර්ම මත. ඒ මනුෂ්‍ය ගුණධර්ම තමයි කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම කියන මේ ගුණධර්ම. මේ අතර වටිනාම කෙනෙක් ලේසියෙන්ම ඇති කරගන්න බැරි ගුණධර්මයක් තියෙනවා. ඒ තමයි ඉවසීම කියලා කියන්නේ. මේ ඉවසීම කියලා කියන දේ වර්තමාන සමාජයේ ගොඩක් අය අර්ථ දක්වනවා. ඉවසීම කියන්නේ නිවටකමක්. ඉවසීම කියලා කියන්නේ නෝන්ජල්කමක් කියලා. හැබැයි මේ ඉවසීම කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ගුණයක්. ඒක දේව ගතියක්. දෙවියන් අතරින් මනුෂ්‍ය ලෝකයට ආපු මනුෂ්‍යයෙකු තුල තිබෙන දේව ගතියක්. ඉවසීම කියන එක හරි අමාරුයි. ඉවසන්න හරිම අමාරුයි. ආවේග ඇති කරගන්න, තරහ ඇති කරගන්න, කලබලය ඇති කරගන්න, කාලකෝලාහල වලට යන්න, Tamanට යම්කිසි වරදක් කරපු කෙනෙකුට ආපිට පෙරලා යම්කිසි අනතුරක් කරන්න හිතනවා නම් හරිම ලේසි. හැබැයි සමාජයේ මිනිස්යන්ගෙන් නොඑක් පීඩා විඳ ඒ පීඩා විඳින එක තමයි මේ ලෝකේ අමාරුම දේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ සසරේ එන සත්වයන් හැටියට මේ සසරේ අපිට එන්න සිද්ධ වුණේ කෙලෙස් නිසා, අකුසල් නිසා, නැත්නම් ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රව නිසා. එහෙම මේ කෙලෙස්, අකුසල් නැත්නම් ආශ්‍රව බැහැර කළත් ඒ බැහැර කරපු දවසට අපි සසරින් නිදහස් වෙනවා. මේ කෙලෙස් බැහැර කරන්න තියෙන එකම ක්‍රමය භාවනාව නෙවෙයි. භාවනාව තුළින් ප්‍රහාණය කළ යුතු, බැහැර කළ යුතු අකුසල තියෙනවා, ආශ්‍රව තියෙනවා. එක් ක්‍රමයක් විතර. නමුත් අපේ මේ හිතේ සසර පුරාවට හටගත්තු අකුසල, ආශ්‍රව, කෙලෙස් බැහැර කළ හැකි තව ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අතරින් එක් ක්‍රමයක් තමයි මේ ඉවසීම. ඔයාලටත් මටත් අපි සියලු දෙනාටම මෙන්න මේ ඉවසීම අවශ්‍ය තැනදී නොවීම නිසා බොහෝ ප්‍රශ්න සිදු වෙලා ඇති. ඒවා අපේ ජීවිතවල අපි හදාගත යුතු අඩුපාඩු වෙනවා. ඉවසීමට සීමාවක් නැහැ. උතුම් ඉවසීමෙන් සියලුම සත්වයන් සැනසීම කරා ළඟා වේ. තෙරුවන් සරණයි.